ඉලුක් මලුත් මැලවෙන සැර ඉඩෝරෙට ආසේලා ඉස්සරහ ඉන්න. දිනහෙනවා සිල්පර කොටම්. අපි ගියාමට පාර වෙන්න. ඉනිමත් දහනේ මැස්සම. දූවිලි සුවඳ මල් පිපෙනවා. යානිපත්තුමාගේ අතවලුමත් එදා රජකර ජීවිතයට. ඉනේ අපිට තේ දුන්නා, බිස්කට් දුන්නා. සාක්කු කමිසේ. අපි කතාව කියාගෙන ආවේ. පෙන්නන්නත් බෑ මචං අපි මොනවා කරයිද දන්නේ ඊට පස්සේ. මං කිව්වා මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනතාවගේ ගරුචන අනුර කුමාර සාහිත්‍ය මට නම් පුතුමන්ටයි ගෞරව මගේ ගෙදර ආවා. මොකද අම්මා එක්ක කතා කරලා අපි ආච්චිගේ වයස අපේ අවුරුදු දෙක හරිම ආදරෙන් කතා කරා අම්මා. මම ගොඩක් වෙලා කතා කරා ළඟ. ෆොටෝ එකක් ගන්න ඉපා කියලා ඒක මොකද ප්‍රශ්නයක් ඇති. ඒක අනවශ්‍යයි. ඇත්තටම හරිම ආදරෙන් අර පුතාලට වගේම තමයි. ඉතින් ඒ කියන්නේ වචන දෙක කියන්න දෙයක් නැහැ. ඉතින් මේ ඔයාලට වීඩියෝ එක බලද්දි තේරෙයි මේ කොච්චර නිදහස්ද කියලා. ඒක මට වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. මේ අපේ ප්‍රධාන රටේ ප්‍රධාන පුරවැසියාගේ ගෙදර. වෙන ජනාධිපති කෙනෙක් හිටියනම් එන්න පුළුවන් වෙයි. නේද? නැද්ද? එයි නියමයි. එන්න පුළුවන් යන්න බෑ. මේ ඉස්සරහා තියෙනවා මේ ඇලක් තියෙනවා. ඒක නන්න පුළුවන්. අපිට දැන් ගවට යන්නත් ඕන. මේ සම්පතේ. අර වෙලාවත් එක්ක නේද?